අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම දැන් මේ ස්ක්‍රීන් එකේ පෙන්වනා වගේ වීඩියෝ එකක් YouTube එකට දාන්න පුළුවන් quality වීඩියෝ එකක් AI වලින් free කොහොමද හදාගන්නේ ඊටාම පොඩි වෙලාවකින් විනාඩි 10කින් වගේ මේ වගේ quality වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉස්සරම අපි වීඩියෝ එක බලලා ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේක step by step කරන්න කියලා. The blue rabbit, blazing with confidence, sapphire fur gleaming in the morning light, laughed at the sight of his opponent. The green tortoise said nothing. She simply began to walk. හරි guys, ඉතින් අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ extension එකක්. ඉතින් අපි extension එක මොකක්ද කියලා බලමු. අපි මේක මේ වීඩියෝ create කරගන්න use කරගන්නේ Grok AI. ඉතින් අපි ඒකට suitable extension එකක් තියෙනවා Grok automation. ඔයා Google එකේ search කරන්න මේ විදිහට Grok automation කියලා. එතකොට එන දෙවෙනි result එක. මේ දෙවෙනි result එකට යන්න ගිහලා ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ Grok automation කියලා. මේක add to Chrome කියන බටන් එක ක්ලික් කරලා add extension කියන එකට දෙන්න. එතකොට ඔයාගේ browser එකේ extension එකට මේක add වෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන පෙන්නනවා extension එක මෙතන තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් navigate to Grok කියලා තියෙනවා මේක ක්ලික් කරන්න. හරි එතකොට අපිට Grok එකෙන් load වෙනවා navigate වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා extension එකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට පොඩ්ඩක් suitable වෙන්න මේක චුට්ටක් මෙහෙට ඇද ගන්න. මෙතන මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අර අපි කලින් බැලුවා වගේ වීඩියෝ එකක් ඉතාමත් අඩු කාලයකදී හදාගන්නේ කියලා. ඒකට අපි ඉස්සරවම කරන්න ඕනේ මෙතන settings ටික හදාගන්න. මේ settings තියෙනවද කියලා බලන්න අනිවාර්යෙන් ඔයාලට මේක Reels type උනත් කරන්න පුළුවන් 9:16 ratio එක කරන්නත් පුළුවන් නැත්නම් YouTube size කරන්නත් පුළුවන් 16:9 ratio එක කරන්න පුළුවන්. ඔයාලා default frame video frame එක තියාගන්න ඒක suitable 6 second එක හොඳයි. ඔයාලට ඊට වැඩි එකකට යන්න පුළුවන් නම් ඔයාලට super Grok වගේ මේක purchase කරන්න වෙනවා. දැනට ඔයා 6 second video frame එකට යන්න මෙතන ඔයාලට බලා මේ settings ටික වෙනස් කරන්න එපා. ඔයාලට කැමති නම් මෙතන 72p දාගන්න. ඊට පස්සේ මෙතන save setting දෙන්න. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි අපිට තියෙන්නේ prompt එක හදාගන්න part එක. ඉතින් මම හදාගත්ත prompt එකක් තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත prompt එක. මම මේක අනිවාර්යෙන් description එකේ දාලා තියන්නම්. නැත්නම් comment එක හරි pin කරන්න මේ prompt එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ prompt එක දෙන්න මෙතන. ඊට පස්සේ simple දෙයක් කරන්න තියෙන්නේ මේ prompt එක copy කරලා paste කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට හැදෙනවා අපේ වීඩියෝ 1 2 3 කියලා වීඩියෝ ක්ලිප්ස් ටික හැදෙනවා. මේක ඇත්තටම මේ prompt එකෙන් තමයි මේ විදිහට එන්නේ. ඔයාලා අනිවාර්යෙන් මේ prompt එක එක විදිහට try කරලා බලන්න. එතකොට ඔයාලට එක stories හදා ගන්න පුළුවන්. දැන් මම මෙතන හදන story ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපිට ඇවිල්ලා තියෙනවා videos 10ක prompts. ඒ වගේම 11 labs එකේ voice script එකත් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේක copy කරගන්න. copy කරගෙන ඔයා යන්න ආයේ extension එකට. extension එකට ගිහිල්ලා මෙතන paste කරන්න. paste කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් detect කරගන්නවා යාලා scene ටික. video 1 2 3 4 5 6 7 8 9 10. video 10ම එයාලා detect කරගත්ත prompt එක. ඊට පස්සේ අපිට ලොකු දෙයක් කරන්න නැහැ. මෙතනින් run කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට magic එක බලා ගන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පේනවද මම කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ අත් දෙක උඩ තියෙන්නේ බලන්න. යාම prompt එක දීලා generate කරගෙන download උත් කරගන්නවා බලන්න. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඔයාට ලොකු වෙලාවක් වෙන් කරන්න නැත්නම් AI වීඩියෝ ක්‍රියේට් කරන්න මොකක් හරි අමතර ඉන්කම් එකක් හදාගන්න YouTube වගේ platform හොඳයි, Facebook හොඳයි. ඔයාලට මේක ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. අනික විශේෂත්වය තමයි අපිට Grok වලින් free වීඩියෝ ජෙනරේට් කරගන්න තියෙන chance එක. එතකොට අපිට කිසිම paid මුදලක් වියදම් කරලා අපිට ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙන්ම අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. බලන්නවා ඒක ඒ වීඩියෝ එක ක්‍රියේට් වෙලා ඒක ඩවුන්ලෝඩ් උත් වෙනවා. අපිට ගන්න කිසිම දෙයක් නැහැ. බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඇත්තටම හරිම සරලයි. ඔයාලට මේක කරන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඔයා CapCut හරි මොන හරි ඔයා edit කරන tool එකකට දාලා මේක edit කරගන්න තමයි තියෙන්නේ. එතකොට අර මම කලින් පෙන්නවා වගේ පළවෙනි වීඩියෝ එකේ පෙන්නවා වගේ හොඳ quality output එකක් ඔයාලත් ගන්න පුළුවන්. definitely බලන්න.
හරි අපි දැන් මේක ඩවුන්ලෝඩ් වෙන ගමන් අපි CapCut ඕපන් කරගමු. CapCut ඕපන් කරගෙන අපේ කලින් ටික අයින් කරගෙන මේක new එකක් විදියටම ඕපන් කරගමු. new project එකක් විදියට මම ඕපන් කරගන්නවා මේක. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් ටික තාම ඩවුන්ලෝඩ් වෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් ටික. මේක ඕපන් කරගන්න වීඩියෝ 7ක් තියෙනවා මෙතන. five මේක 6 මේක 7 මේක 8 උත් ඇවිල්ලා ඇති 8 මේක ඒ වගේම අපි ඩවුන්ලෝඩ් කරගත්ත 11 labs එකේ එකක් දාගමු. ඊට පස්සේ videos 9 එකක් හරි 9 එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. බලමු මොන වීඩියෝ එකද දැන් හැදෙන්නේ. දැක්කද 9ක් කම්ප්ලීට්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා අපේ වීඩියෝ 1 2 3 4 5 6 7 8 9 10ක් කම්ප්ලීට්. හරි. ඒකත් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපි මේ වීඩියෝ එකත් ඉම්පෝට් කරගමු 10ක් හරි. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් ටික හරි. In the heart of the jungle, where sunlight paints the leaves gold, there lived a mighty lion. His fur shone like amber fire. His roar echoed through the trees. One day, a tiny silver mouse crossed his path. ඔයාලට මේක තව ලස්සන කරගන්න පුළුවන්. මේකේ බෑග්ග්‍රවුන්ඩ් මේක අඩු කරගන්න එඩිට් පාර්ට් එකේදී මේක අඩුවෙන් තියාගන්න පුළුවන් තරම්. සාමාන්‍යයෙන් මේ ගාන වගේ හොඳයි. ඊට පස්සේ අදාළ තැන්වල සීන් කට් කරලා මේක හරියට හදාගන්න. ඒකට ඒක ලොකු දෙයක් නෙවෙයි. මේක ගානට සීන් ටික හරියට මැච් වෙන්න ඇවිල්ලා තියෙනවා. ඔයාලට තියෙන්නේ මේක පොඩ්ඩක් බලලා හදාගන්න විතරයි. ඊට පස්සේ ඔයා කැමති කැප්ෂන් එකක් දාලා ජෙනරේට් කරලා මේක ලස්සන අවුට්පුට් එකක් විදිහට ඔයාලට content monetization වලින් earn කරන්නත් පුළුවන්. ඒ වගේම YouTube වලින් අපිට Google AdSense වලින් earn කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ content එකක් create කරගන්න පුළුවන් කියන්නේ ඇත්තටම වටිනවා. එතකොට ඔයාලට ඇත්තටම ලොකු කාලයක් යන්නෙත් නැහැ. මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඔයාලට විනාඩි 10න් 15න් වගේ create කරගන්න පුළුවන්. ඔයා බලන් හිටියනම් මේ වෙනකන් එකතු වෙලා හිටියනම් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මම මේ වීඩියෝ එක ක්‍රියේට් කරගත්තේ. කිසිම එෆර්ට් එකක් දාන්න නැතුව මම පොඩි දේවල් ටිකක් තමයි කරේ. ඇත්තටම අපිට hard working ඕනේ නැහැ. simply මේ වගේ පොඩි ටෙක්නික් යූස් කරලා අපිට ලොකු මැච් කියන්නේ ලොකු දෙයක් කරගන්න පුළුවන් අපිට content creation පැත්තේ. ඉතින් thank you එකතු වෙලා හිටියට මම වීඩියෝ එකට ප්ලේ කරන්න. Where sunlight paints the leaves gold, there lived a mighty lion. His fur shone like amber fire. His roar echoed through the trees. One day, a tiny silver mouse crossed his path. The lion laughed, amused by something so small. The jungle has a way of changing stories. Soon, the mighty lion was caught, trapped in a hunter's net, ropes tight, pride broken. Then, from the shadows, came the little silver mouse. Small teeth, steady courage. She gnawed, and gnawed, and gnawed, thread by thread. The ropes began to break, until finally, snap, the great golden lion was free. The king of the jungle lowered his head, not in defeat, but in gratitude, because sometimes strength does not roar. Sometimes මේක හරියට හදාගන්න මේ වගේ ඔයාලට quality වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ස්ටෝරි එකක් තියෙන consistency character එකත් maintain කරගෙන මේ වගේ quality වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් thank you මේ වෙනකන් වීඩියෝ එක එකතු වෙලා හිටපු සියලු දෙනාටම subscribe කරන්න. තව මම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ දිගටම ඔයාලත් එක්ක එකතු වෙලා. ඉතින් ඔයාලගේ support එක අනිවාර්යෙන්ම මට වටිනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.